අයුබෝවන් ඔයාලා හැමෝටම. අද සීෂෙල්ස් වල ඉන්න අපිට විශේෂ දවසක්. ඔයාලටත් මේක විශේෂ දවසක්. ඇත්තටම අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවා. එහෙම නැත්නම් සූර්යාගේ මංගල්‍ය සමරන දවස අද සීෂෙල්ස් වල. ශ්‍රී ලංකා සීෂෙල්ස් මිත්‍රත්ව සංගමය එකතු වෙලා තමයි මේ උත්සවය කරන්නේ. අපේ සංවිධායක මණ්ඩලය අද දවසේ ගොඩක් අවුරුදු ක්‍රීඩා ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂ සංස්කෘතික අංග සහ වත් පිළිවෙත් චාරිත්‍ර වාරිත මේ ඔක්කොම ටික ලෑස්ති කරලා තියෙනවා අද මේ අවුරුදු උත්සවයේදී. ඔයාලා බලන්න සීෂෙල්ස් වල ඉන්නවා ගොඩක් ලංකාවේ අය. ඔයාලා අඳුරන අයත් ඉන්නවද කියලා මේ ඉවෙන්ට් එකේ. එහෙනම් මේ වීඩියෝ එක එන්ජොයි කරන ගමන් ඔයාලත් සීෂෙල්ස් වල අවුරුදු වසරේ රස විඳින්න. අහස පරාගෙනම ආසම පිරිසු පොළොව බලාගෙන පොළොවෙන් වැඩකම් කරන කියන ශීලාකි කියන විදිහට ලෝකෙ කොහේ හිටගත්තත් ඒ ප්‍රෞಢ ඉතිහාසයක් විදිහටම වර්ණවත් කරන ලෝකේ එකම ශිෂ්ටාචාරය සංස්කෘතිය කිව්වොත් නිවැරදි. ඒ කලා මෞලි මංගල්‍යයට හැමදේම සෝදානම් වෙමින් තියෙද්දී කොහා හඬන හඬ චුට්ටකට දුර වුණත් ශීෂෙල් ශ්‍රී ලංකා මිතුර සංසදය හැම දෙයක්ම ළඟට ගෙනල්ලා ඉවරයි. නෑගම් යන්න බැරි වුණත් මගේ රටේ නෑගම් යන්න සීෂෙල් සූදානම්. ඉතින් ඒ මෞලි මංගල්‍යයට සියල්ල සූදානම් වෙද්දී අපිත් සූදානම් අද භාෂා කිහිපයකින්ම ඔයාලට මේ අවුරුදු සේවරණක් කරන්න. අවුර් හෙවත් සූර්යා ඉද්ද වැටෙනවා වගේ මහ පොළොව මත හරියටම කෙලින් ඉන්න කාලේ නෙමෙයි අවුර් ඉද්ද අවුරුද්ද. එහෙම තමයි පටවැඳගෙන ඉන්නේ. සූර්යාදී පොළොව මතට උඩින් ඉද්ද වැටෙනවා වගේ අවුරුද්ද. ඉතින් අවුරුදු 5000කට පෙර ගැන කතා කරොත් යුප්‍රටිස් ටයිග්‍රීස් ඊට පස්සේ නයිල් නිම්නයේ මිසරවරුන් ඊට පස්සේ නිම්න දෙක ගත්තොත් අපේ දෙවරුන් දෙක වගේම ග්‍රීකවරුන් මේ සූර්ය වන්දනාව හරි අපූර්වවටම කරා. ක්‍රිස්තපූර්ව 15ට එනකොට ආර්යයන් ලංකාවට හරි අපූර්ව දේවල් ටිකක් ගෙනනවා. ඒක අපේ සංස්කෘතිය කියලා හඳුන්වනවා. තුෂාර අයියා එහෙම නේද? ඔව්මයි. பண்டிகைகளும் உழவுத் தொழிலும் எம் வாழ்வியலோடு இரண்டர கலந்தே வந்திருக்கின்றன. அந்த வகையில் வருடப்பிறப்பின் முதல் நாளான இன்று பிறப்புக்கும் எல்லா உயிர்க்கும் என்ற வள்ளுவனின் வாக்கிற்கிணங்க இரு மனங்கள் இணைந்து கொண்டாடுகின்ற இந்த சிங்கள தமிழ் புதுவருட கொண்டாட்டத்திற்கு அனைவரையும் வருக வருக என வரவேற்கின்றேன். சுகி. Thank you, Ms. Rusha. Ladies and gentlemen, even though the new year officially begins on the January 1st, for the Sri Lankans, the Sinhala and Tamil New Year is celebrated in the 13th and the 14th of April. කුස්සියේ ඉඳන් එළියට යනකම් මේ චාරිත්‍ර වාරි ටික හරි අපූර්වවටම හැඩගැස්ලා තියෙනවා. ලිපගෙන මෙලවීම මම පොඩක් අතීතයට ගිහිල්ලා කතා කරොත් මේක කාන්තාවන් සම්බන්ධ දෙයක් නේ. මේ චාරිත්‍රයේ එකම අංගය තමයි ඉතිහාසයේ කියනවා මේ කාන්තාව කුස්සියටම හිර කරලා තියන්න ඕනේ කියලා. මම නම් එකඟ වෙන්නේ නැහැ තුෂාරයි. කොහොමත් මං උනත් නවන් නැති උනත් මේ ඉන්න ගෑන අය උදවිය කවුරුත් මේක වෙන්නේ නැහැ කතාවට. මොන වුණත් හැබැයි ඒක තමයි ඇත්ත කතාව. චාරිත්‍රය කරන්න නම් තමන්ගේ පවුලේ ඉන්න ගෑනු කෙනා තමයි ඉස්සරහට එන්න ඕනේ. ඉස්සරහට ඇවිල්ලා ලිපගෙන මොලවලා කුස්සිය බාරයි ඇයට. ඒක තමයි ඔය චාරිත්‍රයෙන් කියන්නේ. අපි ඒක අපි ඕක පත්තු කරනකොට කියනවා උදේට පායන හිරු දෙවි තාදිගෝවාඩියේ රිගුතලි ඒ තෙතුගුතා සිංහල අවුරුදු සුබයි කිරියුතුරනවා තෙතුගුතා. මම ඒකමම චුට්ට මතක් කරනවා අපේ දෙමාපිය ආශිර්වාදය තියෙනවා මේ ගනුදෙනු කිරීමෙන් පස්සේ. අම්මලා තාත්තලා දෝල පුතාලා රෙඩි වෙන්න. අපේ ඒ දෙමාපිය නමස්කාරයට පැමිණෙන හැමෝම තමන්ගේ ළමයත් එක්ක එන්න මෙතෙන්ට නමස්කාර චාරිත්‍රය කරන්න. මම ඒ වෙලට කියන්න ලෑස්ති වෙලා ඉන්න. අපි
එහෙනම් ඉතින් තවත් මොකටද නේද අටුවා ටික සීෂෙල් ගමට අයිබෝ වේවා ආවඩා කියලා ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්න ගමන් සිත් සතුට බෝ වේවා ඔයාලගේ හිනාවල් කිරියෙන් පැනියෙන් ඉදිරියේවා නිරෝගීමත් වේවායි කියන ගමන් 120ට 220ක් ආවඩා ආයිබෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම මෙහෙම කවියක් කියන්නසයි පෙරමා සම්මතෙන් එපිට ගනාදුරක් තිබුණා ප්‍රවිදෝතා උනදා සිට ඉරිදා නම ලැබුණා සොඳ පත්තිනි මෑනකපෙන් අබතුරයක උපනා ත්‍රිවිධ මලට අඹෙන් උපන් පත්තිනි සිදි හරිනා දලදා ගිර ගුණ තුන් ලොව පැතිර යනා අනසක බවදිනවයි මේ මුළු දෙරනා අනවෙන රෝග දුසු කර කර බලවඩනා ගණ දෙවි නුවන ලැබ සතොසින් ආවඩනා ගණ දෙනි නුවන ලැබ සතුටින් ආවඩනා ඉතින් මේ කවිය කියනකොට වෙස් බැන්ඩ් කෙනෙක් නම් උඩ රට බෙරේ එක එක කිලි පොලා යනවා එහෙම නේද දශරයි ඔව් චතු කිරිතන් ඉසිති පුතුනේ සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින කිරිතන් ඉසිති පුතුනේ පුවක් මරකිනෙත්තේ බිම්පලගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා උඩින් උඩින් වර පෙත්තප්පු බිමින් බිමින් වර පෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පු ඔන්චිලි චිලි ඔන්චිල්ලාවේ මටත් කියාපන් මාරම් මම කොල්ලෑවේ එන්න අවුරුදු දෙන්න ප්‍රබම් සුවල් නැදෙන්නා දසට වෙඩි හඬ දෙන්නා විනකට නැති ඉරක් නොපට නද පායන් මේවා අවුරුදු දාත සුරල් නැට වෙන දාත ඔන්චිලි චිලි ඔන්චිල්ලාවේ
මටත් කියාපන් මාරම් මම කොල්ලෑවේ එන්න අවුරුදු දෙන්න මෙන්න අද ගොඩ වෙන්න කෙසෙල් කලක් නේද වටේ අරගෙයි මුල්ලේ ගයටම ඉදිලයි තියෙන්නේ කඩමුද කෙල්ලේ මේවා අවුරුදු තාට මේසෙ සරසන වෙට අතුරු මිතුරු තඹදි වතුරු වතට ගන්නකම් මටත් පොරින් කෑවා නේද ඉදිලු කෙසෙල් තන් උඩා ගෙදරට දුවමු එතන අඹ ඇට පනිමු නෑනු මොකද රතා පැදුර ඔතන එලන්නේ බිල්ලෝ දමන්නට අප එක්කලා සැරසෙන්නේ ඔන්න අපි හිඳගත්තෝ අන්න බිඹ තව ඉත්තෝ කැවුම් පොකි උයන හැඩයි කුස්සිය පැත්තේ බලමුද ඒ පැත්තට ගොස් නැන්දයි ඇත්තේ අපට කිරිබත් දෙන්නේ කෑලි කපනවා ඔන්න සේතන් අයියත් කොල්ගෙන පිටියට යනවා අන් අදින්න බණ්ඩ අයියා දුවගෙන එනවා අපිත් යමුද එතනට කියේ අද නම් ජයට සිරිමල් එතනගේ විනාවක කිරි පැලෙනවා අන්න බොයේ මනමාලය ගෙදරට එනවා හොඳට අවුරුදු දේවි ලබන් හොඳට තිරේවි ටිකිරි යා කලේ ගිනවා කුල්ලොරල් මුලින්ද වට කර මුකුළු කරනවා කලින් රබන් ගහනවා වලලු කිකිනි සලනවා වලලු කිකිනි සලනවා දෙකයි තුනයි. කවුද බලමු ජයග්‍රහණය වෙන්නේ? කලිවට.
කකුලේ හිර කරගනි. කකුලේ හිර කරගනි. සමියා කකුලේ හිර කරගෙන යනි. තාමර නගින්නත් බෑ. ගමෙක් විය පරණ තාලයේ තරහ ගියොත් මිනිහ හරිසරයි බම්බරේ වගේ ගමන කඩිසරයි ගමරාලගේ පූරුවේ පවින් කන්න හෙන්නේ නැතිරු දෙවියනේ ගමහාමේ තමයි ගේපලේ වැඩ කටයුතු පිළිවෙලක් කළේ ගම මහගෙත් පිහිරි හටනයක් ඒක නිසයි දෙන්න පෑහුනේ දෙන්නගෙම කන්න ඇහින්නේ නෑ ලනුවයි කනුවයි වගේ තමා ගෙදර උන්නේ එකම තරුණියයි ගම යුවලගේ කොමල දියණියයි චීතයක් සමග මරඳී බටට කැපෙන හැට්ටයක් අඳී කරේ වෙන්ද පබ්ලු එට පොටයි අතේ බම්බු වලුළු දෙක නටයි දුතුවා තරුණියන්ගේ ඇස්පිනයි මුතු කුමාරි වගේ ලස්සනා කිකිලි නටනවා නතන කිකිලි කෙකර ගානවා ගමරාලගේ කොටුව මේරුවා ගමල බතල ටිකක් හැරුවා මේ වෙලාවේ තරුණියෙක් ඇවිත් දොම්පෙට යන පාර අහනවා දොම්පෙට යන පාර කොයි බඩෝ ගමයෝ මට කියා දෙන්නකෝ බතල හොඳට බැහිලා තියෙනවා හාරනකම් ටිකක් ඉන්නවා ලොක්කෝ ඔය බතල මට එපා දොම්පෙට යන පාර කියපා බතල හොඳට බැහිලා තියෙනවා හාරනකම් ටිකක් ඉන්නවා මම උවේ තමුසේ බතල කතාවක් අහයි දොම්පෙට යන පාර කියපා කෙල් වලක් දන්නේ නැවෙනින් නැන්ද ගෙදර ගිහින් ආගෙනින් මෙන්න මැණික් මෙන්න මෙහෙමරෙන් මේ මිනිහට බතල කියගනින් දොම්පෙට යන පාර කොයි බඩෝ අම්මේ මට කියා දෙන්නකෝ පියාපු පැතුරු දැක්ක දෙන්න බෑ සායම් ටික තමා ඉවර නෑ උඩේ ඉලව් පදුරු මට එපා
දුම්පෙත යන පාර කියාපන් මිල වැඩි නෑ හරි ගජලා බයි සායම් නෑ දෙන්නට ලෝඩ් බයි මේකක් මහ බිහිරියක් තමයි උඹේ ගෙදර නැද්ද වෙන කෙනෙක් අනේ දුවේ මෙන්න මේ බලන්න මේ මිනිහට බෙදුණු ගන්න කියන්න උඹේ වදන් ඉතින් නංගි දුම්පෙත යන පාර කියාපන් තරුණයක දෙනමයි කියා කපුට කිව්වේ ඒ තමයි ඔයා අම්මා අප්පා දෙන්න කැමති නම් කසාරියට බොහොම කැමති මං තුනයි සෙල්ලන්නේ තාම ගෝලිය දාගන්නවා නේ අනිල් ටයිම් එක ගන්න කවුරු හරි ටයිම් එක ගන්න ටයිම් එක ගන්න අපි එතකොට ඔයා පියන කතර ගන්න ඕනේ පුළුවන් යාට පුළුවන් try ගන්න ඇයි අල්ලන්න බෑ. කවාගෙන යන්න තියෙන්නේ. අද අල්ලන්න බෑ. අද ලුයි කරගේ ඉවත් කරනවා. අබේ පුවන්නත් නැන්දින් කවන්න ඕනි.
ගමක් උඩ තුට්ටු දෙකක් ඇද තුට්ටු දෙකක් ඇද තරිකිට තොන්දොන් ගෞරුද්දයි ලබාන දෙන්තෙන් හරි සත්තයි එලගී ජනගී රව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තරිකිට තොන්දොන් ගෞරුද්දයි ලබාන දෙන්තෙන් හරි සත්තයි එලගී ජනගී රව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි හන්න පුසුදියන්නයි විරුබලයෙන් තුන් කල්හි මරට සොරකින්නයි කැරලි පෙරිලි ගම පුරාම සුවඳ හමන්නයි මගේ දරින් හිරුම බුලට ජය කැන්දන්නයි හොඳ බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇද තුට්ටු දෙකක් ඇද පුරන්නට හිතෝමයි අස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලා බයි රුසිරි මවන්න නැකත ළඟයි දුම්දුම් අවුරුද්දයි ලබාන දෙන්නෙන් හරි සත්නයි එලගී ජනගී රව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තරිකිට තොන්දොන් ගෞරුද්දයි ලබාන දෙන්තෙන් හරි සත්තයි එලගී ජනගී රව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තොන්දොන් සූරිය මගුලට එක් වෙන්නයි සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ වයසට යනකොට මොනවද වෙන්නේ කටවට කරවට කොහොම බඳින්නේ කටවට කරවට කොහොම බඳින්නේ තොමි කිට කිට දොම් දොම් තොමි තොමි කිට කිට දොම් දොම් පාදුප කියමින් ගමවට යාම සතුටකින් ඔබට කදීම බැගී නෑනේ බැගී නෑනේ
පිරුවට පිරුවට ඇඳගෙන ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ වයසට යනකොට මොනවද වෙන්නේ කටවට කරවට කොහොම බඳින්නේ කටවට කරවට කොහොම බඳින්නේ Tommy kita kita dom dom Tommy 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 Tommy kita kita dom dom Aku
කරන ඔය ඇස් දෙක අලුත් ඉරක් නැවුවයි රූවරුණා පද බදනා සිත සනහා නෙතු නලවා ඉරු මගුලට හිනගෙන්නයි රූවරුණා පද බදනා හිත සනහා නෙතු නලවා ඉරු මගුලට හිනගෙන්නයි අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන ඇඟුල දිගු ගමනක් යන්නයි අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන ඇඟුල දිගු ගමනක් යන්නයි රූවරුණා පද බදනා සිත සනහා නෙතු නලවා ඉරු මගුලට හිනගෙන්නයි රූවරුණා පද බදනා සිත සනහා නෙතු නලවා ඉරු මගුලට හිනගෙන්නයි කිචි බිචිට ගී ගන්න රූවරුණා මෙව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් ඉරක් මෙව්වයි කිචි බිචිට ගී ගන්න රූවරුණා මෙව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් ඉරක් මෙව්වයි රූවරුණා පද බදනා සිත සනහා නෙතු නලවා ඉරු මගුලට හිනගෙන්නයි රූවරුණා පද බදනා සිත සනහා නෙතු නලවා ඉරු මගුලට හිනගෙන්නයි
बहुत ही स्तुति, बहुत ही स्तुति.
ලැබදෙවි හතර වරන් නැන්දේ කලුකුණු සුත්තපුදන් ඊට ලැබදෙවි හතර වරන් සූර්ය මංගල්ලේ අවසාන වට දෙක නටන්න ඕනේ මතේ ඉන්න ගොඩි සබ් එක දෙමු තනි කොමුඩු ගෙඩිය තව එකයි අවසන් She shares all of the සිරු සඳම මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇදී සිරු සඳම මහද නද දෙනා
Tony Kunadere, and